අද අපි කතා කරන්න යන්නේ බොන්ඩ් එකක් සහ ෆික්ස් ඩිපොසිට් එකක් අතර තියෙන වෙනස. ඉතින් ආයෝජනයක් කරන්න කලින් මේ දෙකේ වෙනස හරියටම දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත් වෙනවා. හරි, මෙන්න මේ උදාහරණය බලන්නකෝ. ඔයා මෙන්න මේ ආයතනයේට සල්ලි ණයට දෙනවා. මෙන්න මේ ආයතනයේ ඔයාට ආයෙත් ඒකට හරියන්න ඉන්ට්‍රස්ට් එකක් ලබා දෙනවා. එහෙම නැතිනම් පොලියක්. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ බොන්ඩ් එකක් සහ FD එකක් අතර දෙකේදීම වෙන්නේ. මොකක්ද වෙන්නේ? දෙකේදීම වෙන්නේ ඔයා මුදල් ණයට දීලා ඒ වෙනුවට ඔයාට පොලියක් ලැබෙන එකනේ. බැලු බැලමට දෙකම එක වගේනේ. හරි, බලන්නකෝ මෙන්න මේක. දැන් අපි කාටද සල්ලි දෙන්නේ? දැන් ෆික්ස් ඩිපොසිට් එකක් ගත්තොත් අපි බැංකුවකට එහෙම නැතිනම් යම්කිසි මූල්‍ය ආයතනයකට අපේ මුදල් ටික දීලා ෆික්ස් ඩිපොසිට් එකක් අපිට ඕපන් කරන්න පුළුවන්. හැබැයි ඔයා බොන්ඩ් එක නම් ආයෝජනය කරන්න යන්නේ ඔයා මේ සල්ලි දෙන්නේ ගවර්න්මන්ට් එකකට එහෙම නැතිනම් රජයට සහ විශාල සමාගම් වලට කෝපරේට් වලට ඔයාට මේ මුදල් ඔයාගේ මුදල් ලබා ගන්න. හරි. එතකොට පොලිය කොහොමද ලැබෙන්නේ? දැන් ෆික්ස් ඩිපොසිට් එකක් ගත්තොත් පොලිය අපි කලින්ම දන්නවානේ නේ. අපිට පුළුවන් අහවල් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එකේ කාල සීමාව අනුව ඔයා දාන පොලිය වෙනස් වෙන්නේ නැහනේ. ඒතරට පුළුවන් ඔයාගේ ෆික්ස් ඩිපොසිට් එක අවසානයේ ඔයාට කොච්චර පොලියක් හම්බ වෙනවද කියන එක ගැන ඔයාට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි FD එකක් එක්ක බැලුවොත් සාමාන්‍යයෙන් පොලි අනුපාතය බොන්ඩ්ස් වලට වඩා සෑහෙන්න අඩුයි. හොඳද? එතකොට බොන්ඩ් එකක් ගත්තොත් මේකේ පොලිය ඔයාට නිතිපතා කූපන් එකක් විදියට ගන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය FD වලට වඩා වැඩි පොලියක් ඔයාට මේ බොන්ඩ්ස් වලදී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට අපි බලමු හදිසියකට සල්ලි ගන්න වුණොත් මොකද වෙන්නේ කියලා. ඒක සමහරලාට අපිට වටිනවනේ නේ. ඒ නිසා තමයි අර ආයෝජනයක් කරන්න කලින් අපි අපේ අත්‍යවශ්‍ය මුදල් අපි ආයෝජනයක් නොකර ඉන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මම ඊට කලින් කතා කරලා තියෙන සාමාන්‍ය අපි ආයෝජනයක් කරන්න කලින් අපි ගාව ඉමර්ජන්සි ෆන්ඩ් එකක් වගේ දෙයක් තියා ගන්න ඕනේ කියන එක. ඉතින් ඒ ගැන ඔයා දන්නේ නැත්නම් channel එකේ වීඩියෝස් ඇති. ඒ ගැන බලන්න. ඔයා ආයෝජනයක් කරන්න කලින් ඔයාගේ ඉමර්ජන්සි ෆන්ඩ් එක කොහොමද හදාගන්නේ කියන එක. හරි. ඉතින් අපි යන් ආයෙත්. එතකොට හදිසියකට සල්ලි ගන්නදී ඔයා ෆික්ස් ඩිපොසිට් එකක නම් ඔයාට මුදල ඇත්තටම බැංකුවෙන් ගන්න පුළුවන්. හරිනේ. ඔයාට ගන්න පුළුවන්. හැබැයි ඔයාට යම්කිසි දඩ මුදලක් එහෙම නැතිනම් ඔයාට පොලිය අහිමි වීමේ සම්භාවිතාවයක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාට දෙකකින් එකක් වෙනවා. හැබැයි ඔයාට ඔයාගේ මුදල ලබා ගන්න පුළුවන්. හැබැයි බොන්ඩ් එකක එහෙම නෙමෙයි. ඔයාට බැංකුවක වගේ ආපසු ඔයාගේ සල්ලි ඔයාට දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට කරන්න වෙන්නේ මේ සෙකන්ඩරි මාකට් එකේ වෙනත් අයෙකුට ඔයාගේ බොන්ඩ් එක විකුණන්න වෙනවා. හරිද? හරි. එතකොට අවදානම ගැන අපි කතා කරොත් ෆික්ස් ඩිපොසිට් එකක් නම් ඊටාම ආරක්ෂිතයි. මොකද ශ්‍රී ලංකාව මහ බැංකුවේ නියාමනයන්ට යටත් නිසා සල්ලි නැතිවීම අවදානම ඊටාමත් අඩුයි. හැබැයි බොන්ඩ් එකක් ගත්තොත් නිකුත් කරන්න අනුව ඒක ටිකක් වෙනස් වෙනවා. දැන් ට්‍රෙෂරි බොන්ඩ් එකක් වගේ ගත්තොත් ට්‍රෙෂරි බොන්ඩ් නිකුත් කරන්නේ රජය විසින්. ඉතින් ඒ නිසා අපිට ඊටා ආරක්ෂිත විදියට ඒ ඉන්වෙස්ට්මන්ට් එක අපිට සලකන්න පුළුවන්. අයිද ට්‍රෙෂරි බොන්ඩ්ස්. හැබැයි කෝපරේට් බොන්ඩ් වල වගේ නම් ඔයා ආයෝජනය කරන්න යන්නේ ඔයා එතකොට සමාගම බංකොලොත් වීමේ අවදානමක් තියෙන. ඒ නිසා ඔයා කෝපරේට් බොන්ඩ් එකක නම් ආයෝජනය කරන්න යන්නේ පොඩ්ඩක් ඒ සමාගම ගැන රිසර්ච් එකක් දාලා යම්කිසි අයිඩියා එකක් ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. හරි, අපි අවසාන වශයෙන් අපි බලමු සමරි එකක් විදියට. දැන් ෆික්ස් ඩිපොසිට් එකක් ගත්තොත් ඒක අපි කාටද දෙන්නේ? බැංකුවට. බොන්ඩ් එකක් නම් ඒක රජයකට එහෙම නැතිනම් සමාගම් වලට තමයි අපි ආයෝජනය කරන්නේ. එතකොට අපි පොලිය රිටර්න් එක ගත්තොත් ෆික්ස් ඩිපොසිට් එක අඩුයි, බොන්ඩ් එක වැඩි. එතකොට සල්ලි ගැනීම ගත්තොත් අපිට ෆික්ස් ඩිපොසිට් වල ඉක්මනට ගන්න පුළුවන්. හැබැයි පොඩි දඩ මුදලක් වගේ දෙයක් හෝ කපා ගැනීමක් සිදු වෙනවා. එතකොට බොන්ඩ් එක ගත්තොත් අපිට ඒක සල්ලි විදියට ගන්න බෑ. එහෙම වුණොත් අපිට බොන්ඩ් එක සෙකන්ඩරි මාකට් එකේ යන ප්‍රයිස් එකකට විකුණන්න වෙනවා. ඉතින් පාඩු පිට නම් ඒත් ඔයාට ඒ වෙලේ යන ප්‍රයිස් එකට විකුණලා තමයි ඔයාගේ කෑෂ් කරගන්න වෙන්නේ. හරි. එතකොට අවදානම ගත්තොත් ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම නැත්නම් ස්ථිර තැන්පත් එකක් ඊටමත් අවදානම අඩුයි කියලා සලකන්න පුළුවන් බොන්ඩ් වලට සාපේක්ෂව. එතකොට බොන්ඩ් වල ගත්තත් බොන්ඩ් වලත් අපිට දෙකකට බෙදා ගන්න පුළුවන් මේ රිස්ක් එක කියන එක. රජයේ වල නම් ඔයාට රිස්ක් එක ටිකක් අඩුයි. හැබැයි සමාගම් වලට නම් රිස්ක් එක ටිකක් වැඩි. ඉතින් ඔයාට ආරක්ෂාව අවශ්‍ය නම් ඔයාගේ මුදල් වලට ආරක්ෂාව අවශ්‍ය නම් ඔයාට පුළුවන් FD එකක් වගේ තෝරගන්න. හැබැයි ඔයාට ඔයාගේ මුදල් ගොඩක් කාලයක් තියාගෙන වැඩි පොලියක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් බොන්ඩ්ස් වගේ තෝරගන්න. ස්පෙෂල් නිකන් හිතන්නකෝ ඔයාට ඔයාගේ විවාහයට එහෙම නැතිනම් ඔයා ගෙයක් හදන්න ඉගෙන ගන්න මොන හරි වගේ දේවල් වලට සල්ලි එකතු කරනවා නම්
ඔන්න ටිප් එකක් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ අරින්න. මොකද ඔයාලට ඒක හදිසියක හරි ඒ අවශ්‍ය කාල සීමාව වුණාම ඔයාලට මුදල් ගන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්නකෝ ඔයාගාව මුදල් විශාල ප්‍රමාණයක් වැඩියෙන් තියෙනවා. ඔයා අවශ්‍ය කැමති අවුරුදු 10ක් 15ක් වගේ ලොන්గ్ ටර්ම් තියන්න. එතකොට ඔයාලට පුළුවන් ලොකු පොලියකට ලොකු කාල සීමාවකට මේ බොන්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඉතින් ඔන්න ඕක තමයි බොන්ඩ් එකක් සහ FD එකක් අතර තියෙන වෙනස. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මේ වගේ තවත් වීඩියෝ තියෙනවා බලන්න.